ඊළඟට ඔන්න අදාළ ප්‍රතිකාරය සිද්ධ කරනවා. එහෙම නැත්නම් මේ ශාකය අපි ගලේ අඹරනවා දෙහි ඇඹුලේ. දෙහි ඇඹුලෙන් එක සංයෝග සෝඩියම් පොටෑසියම් ලවණ දුම්මල ප්‍රධාන කොට ඇති කුහුඹ නෙමෙයි. මේ තියෙන්නේ යවතික්තකා කියන ඖෂධය. තෙරුවන් සරණයි සියලු දෙනාටම. අපි අද කතා කරන්නේ සර්ප විෂ සම්බන්ධයෙන් කෙරෙන ප්‍රතිකාරයක් ගැන. මම බෙහෙත කියන ඕගොල්ලන්ට මේ බෙහෙත අවශ්‍ය වෙන්නේ, එහෙම නැත්නම් මේ බෙහෙතේ තියෙන වැදගත්කම වටිනාකම තමයි ගෝනුස්සෙක්, පත්තෑයෙක්, ගරුඬෙක් මේ ඕනෑම සතෙක් දෂ්ට කළාට පස්සේ මේ මම කියන ප්‍රතිකාරය ප්‍රමාණවත් මේ සත්වය තුන් දෙනාටම ඕන වෙලාවක ප්‍රථම ආධාරයක් හැටියට අත්බෙහෙතක් හැටියට භාවිතා කරන්න පුළුවන්. බෙහෙත නිකම්ම කියනවා නෙමෙයි, ප්‍රායෝගිකවම ඔබට මම පෙන්නනවා මේ ඖෂධය තුලින් එවැනි දෂ්ටනයක් සිද්ධ වුණාට පස්සේ ප්‍රතිකාරය සිද්ධ කරන්නේ කොහොමද කියලා. මොකද මෙන්න මේ බෙහෙත, මෙන්න මේ ඖෂධ ටික මෙහෙම සංයෝග කරලා අහවල් විසට ප්‍රතිකාර කරන්න කියලා කිව්වට මතක තියාගන්න, අපි බෙහෙත දැනගත්තට පමණක් මදි. ඒ ප්‍රතිකාරය નિયમિત ආකාරයෙන් යොදන්නේ කොහොමද කියලත් අපිට අවබෝධයක් තියෙන්න ඕනි. ඒ වගේම ඖෂධය සම්බන්ධවත් මනා අවබෝධයක් තියෙන්න ඕනි. ඒ මොකද මම එහෙම කියන්නේ, උදාහරණයක් වශයෙන් අපි ගමුකෝ මොකක්ම හරි ඖෂධයක්. උදාහරණයක් වශයෙන් අපි ගන්නවා ගොටුකොළ. ගොටුකොළ කියන ඖෂධය මෙන්න මේ විසට යෙදිය හැකි කියලා අපි දැනගත්තට විතරක් මදි. ඒ ගොටුකොළ කියන ඖෂධය පිළිබඳවත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද සමහර ඖෂධ වර්ග එක එක ගුරු පරම්පරාවල් වලට අනුව වෙනස් වෙනවා. ප්‍රාදේශීය ව්‍යාහාරික වශයෙන් එක් එක් ප්‍රදේශවලදී බෙහෙත්වල වෙනස්කම් ඇති වෙනවා. ඉතින් මෙන්න මේවා පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ නිසා කලබල වෙන්න එපා. අනිවාර්යයෙන්ම මේ කෙටි වීඩියෝ ඇතුලේ ඔබ විශ්වාස කරන්න, මින් මතු ගරුඬෙක්, පත්තෑයෙක්, ගෝනුස්සෙක් ආදී සතෙකු දෂ්ට කළ විට નિયમિત ප්‍රතිකාරයක් කරන්න පුළුවන් දැනුම ඔබට හිමි වෙනවා. මම එකින් එකටම මේක විස්තර කරනවා. ඔබට පේන්නේ මේ රූප රාමු වල ගරුඬෙක් දෂ්ට කරලා මං ඉන්න විහාරස්ථානෙට ප්‍රතිකාර ගන්න ආපු කෙනෙක්ට කෙරෙන ඒ ප්‍රතිකාර විදිය. අපි එවැනි දෂ්ටනයක් වුණාට පස්සේ මුලින්ම මොකද්ද කරන්න ඕනේ? හරි. ගරුඬෙක්, පත්තෑයෙක්, ගෝනුස්සෙක් විතරක් නෙමෙයි, වෙන සර්පයෙක් දෂ්ට කළත් මූලිකවම මතක තියාගන්න, අපි හොඳට පිරිසිදු ජලයෙන්, ගලාගෙන යන ජලයෙන් සෝදන්න ඕනි. ඒ වගේම ලේ මිරිකලා පුළුවන් තරම් ප්‍රමාණයක් ලේත් එක්කේ විෂ ප්‍රමාණය අපි මිරිකලා එළියට හරින්නට ඕන. පිරිසිදු වතුරෙන් හොදන්න ඕනේ. ඔන්න මූලිකවම මේ ආපු කෙනාට මෙතන මේ කාගේ පාදයේ තමයි ගරුඬෙක් දෂ්ට කරලා තියෙන්නේ. ඔන්න හොඳට සබන් දාලා කකුල හේදුවා. ඒ වගේම මිරිකලා ලේ හැරියා. පාන්දර කීයටද කෑවුවේ? ඔන්න මූලික
කටයුතු. ඉස්සර ගෙටෙන්නේ නැති. දැන් ගරුඩෙක් පත්තෑයෙක් ගෝනුස්සෙක් කියලා කියන්නේ මාරාන්තික විෂ තියෙන සත්වෝ නෙමේ. සමහර පුද්ගලයන්ට ප්‍රතිකාර කරන්න අවශ්‍යත් නැහැ. එයාට ඒක දැනෙන්නේ නැහැ. නමුත් සමහර අයට ගරුඩෙක් පත්තෑයෙක් දෂ්ට කළාම ඉදිමිලා විශාල වේදනාවක් ඇති වෙනවා. වේදනාව තමයි මේ රෝගියාටත් තියෙන්නේ. ගරුඩ දෂ්ට කළාට පස්සේ ඉවසන්න බැරි දැඩි වේදනාවක් ඇති වෙන එක. දැන් බලන්න පිරිසිදු කළා ලේ හැරියා බෙහෙත හරි. දැන් මේ මොකද්ද කරන්නේ? එකක් හරියට ඇඹරලා තිබුණේ නැහැ. ඔව්. ප්‍රධානම කටයුත්තක් ප්‍රධානම දෙයක් තමයි මේ සර්පේක් දෂ්ට කරපු තැනකට අපි බෙහෙත් තියනකොට ඒ ප්‍රතිකාර කරනකොට තියනවා නැත්තම් බෙහෙත වැඩ කරන්නේ සතා කෑ දෂ්ට මුඛය පාදන්නට ඕන. ගොඩක් දෙනෙක් නොදන්න නොකරන කටයුත්තක්. මතක තියාගන්න කොච්චර හොඳ බෙහෙතක් තිබුණත් ඒ බෙහෙත නියමාකාරයෙන් මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි දෂ්ට මුඛයේ පෑදුවේ නැත්තම්. ඒ වගේම තමයි මතක තියාගන්න දෂ්ට මුඛයේ පාදන්න අපිට හිතිච්ච දේවල් ගන්න බෑ. ඊට ගන්න ඕනි පැඟිරි කටුවක්. දෙහි දොඩන්න ආරං ආදී පැඟිරි කටුවක් අරගෙන දෂ්ට මුඛයේ පාදලා ඊළඟට ඔන්න අදාළ ප්‍රතිකාරය සිද්ධ කරනවා. එහෙම නැත්නම් අදාළ බෙහෙත එතෙන්ට දිනනවා. ආන්දර කියන්නේ කොහොමද? මම මේ බෙහෙත හදන්නේ කොහොමද? මොනවද ගන්න ඖෂධ කියන එක ඔබට පැහැදිලිවම කියනවා. විශේෂයෙන්ම මතක තියාගන්න මේ ගරුණ පත්තෑය ගෝනුස මේ සත්තු තුන් දෙනාටම යොදන මේ ඖෂධය මේ සකස් කරන්න අපි ගන්නේ එකම එක ශාකයක් පමණයි. වෙලාවක් යද්දී වෙන ශාක කිහිපයක් ශාක කොටස් බෙහෙත් ඖෂධ ගණනාවක් එකතු කරලා හදන ඖෂධයක් නෙමෙයි. එක ශාකයයි ගන්න දෙහි ඇඹුලෙන් අඹරලා දෙහි ගෙඩියක් වගේ ප්‍රමාණයේ ගුලියක් සකස් කරලා ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි බලමුකෝ මේ ප්‍රතිකාරයේ තිබ්බ අවස්ථාවේ පටන් කොච්චර කාලයක් යනවද කියලා මෙයාගේ විස බහින්න වේදනාව අඩු වෙන්න. දැන් ඔයාලට තිබ්බ කැක්කුම් වේදනාව අඩුයිද? ඔයාට දැන් මේ බෙහෙත් තිබ්බාම ඇදුම් කන ගතියක් තියෙනවද? ඔව්. ඒ කියන්නේ ඇදෙනවා වගේ ගතිය? ඔව්. එහෙම තමයි විස ඇදෙන්නේ. ඒක සාමාන්‍ය තත්ත්වයක් ඈ. මොකද අර සතා කාලා ලොකු වෙලාවක් ගිහිල්ලා තියෙනවනේ. ඒ නිසා. පාන්දර 5යි කියලා කියන්නේ මේනකොට පැය 4ක් විතර ගිහිල්ලා ඒකයි. මේ තියෙන්නේ ඖෂධය. අයියෝ මේ තියෙන්නේ බින් කොහොමනේ මේ අපි දන්නවා මේක ඕන තරම් තියෙනවනේ කියලා ඔබ හිතුවනම් චුට්ටක් නතර වෙන්න දුවන්න එපා. මේ බින් කොහොම නෙමෙයි. මේ තියෙන්නේ යවතික්තකා කියන ඖෂධය. ලංකාවේ බොහෝ දෙනෙක් බින් කොහොම කියලා මේ ශාකය හඳුන්වනවා. කුඩා බින් කොහොම කියනවා, ඊළඟට චිරාත කියනවා, කිරාත කියනවා. ඔය ආදී නොයෙක් නම් වලින් හඳුන්වනවා. හැබැයි අවධාරණය කරනවා මේ බින් කොහොඹ නෙවෙයි. මේ යවතික්තා කියන ඖෂධය. එතකොට මේ ඖෂධයට උද්භිද විද්‍යාත්මක නාමයක් තියෙනවා. ඇන්ඩ්‍රොකැපිස් පැනිකුලාටා කියන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන්නේ සිංහල ව්‍යාහාරයේදී වල් බින් කොහොඹ සහ කිරි ආතා කියන නම් වලින් හඳුන්වනවා. ඊළඟට හින්දියෙන් කාලමේඝ, බෙන්ගාල වලින් කියන්නේත් කාලමේඝ කියලාමයි. දෙමළ භාෂාවෙන් කියනවා නීලාවෙම්බු කියලා. එතකොට මේ යවතික්තා කියන පැල ඇටියයි අපි
මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර පිණිස ගන්නේ. ඉන්දියාවේ සියලුම ප්‍රදේශවල බෙන්ගාලය, ඇසෑම්, ත්‍රිපුරි, මණිපුරි, නේපාල හා විශේෂයෙන්ම දක්ෂිණාගාඩි වනාන්තර ප්‍රදේශවල ඒ වගේම ලංකාවේ නොයෙක් ප්‍රදේශවල වියලි කලාපයේ වනාන්තර ප්‍රදේශවලත් වෙනවා. සම්පූර්ණම පැලෑටියම ඖෂධ සඳහා ගෙනනවා. හීම්බින් කොඹ, වල්බින් කොඹ, කිරියාතා යන නම් වලින් හඳුන්වනවා ලංකාවේ ව්‍යාහාර වෙනවා. නැවත මතක තියාගන්න හීම්බින් කොඹ, වල්බින් කොඹ යනුවෙන් ව්‍යාහාරයේ හැඳින් වූ වාට මේ බින් කොඹ නෙමෙයි. ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ඒ වගේම නැගෙනහිර ප්‍රදේශවල කාලමේඝ කියන නාමයෙන් තමයි මේ ශාකය හඳුන්වන්නේ. එතකොට මෙහි හඳුනාගත් රසායනික සංයෝග සෝඩියම්, පොටෑසියම්, ලවණ, දුම්මල ප්‍රධාන කොට ඇති සංයුති විශාල ප්‍රමාණයක් හඳුනාගත්ත ඊ타ත්ම ගුණදායක විශ්මිත බලයක් තියෙන ශාකයක් තමයි මේ යවතික්තා එහෙම නැත්නම් කාලමේඝ කියන ශාකය. ආයුර්වේදයේ නම් මේ ශාකය හඳුන්වන තවත් පර්යායන් විශාල ප්‍රමාණයක් තියෙනවා. කිහිපයක් මතක් කළොත් යවතික්තකා, මහා තික්තකා, කල්පනාත, තික්තපලා, යශස්විනී කියන නම් භාවිතා වෙනවා. ඒ වගේම තමයි මේ ශාකය අග්නිදීපිකයි, ඒ වගේම රුචිරකරයි, විෂහරණය කරනවා, රක්න දෝෂයි, ඒ වගේම කුෂ්ඨ, ජොර, විෂම ආදී රෝගනාශන ගුණ පවතින බව ආයුර්වේදයේ දක්වලා තියෙනවා. ඉතින් මේ ශාකය තමයි අපේ ඖෂධය පිණිස ලබා ගන්නේ. සැකයක් නැහැ මේ ශාකය ඔබ දැකලා තියෙනවා, ඕනෑ තරම් තියෙනවා. නමුත් මේ පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරවීමටයි මම මේ තොරතුරු ටික ගෙනාවේ. මොකද බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ මේ බින් කොහොඹ කියලා. ඔන්න ඔබට පැහැදිලි වෙන්න ඇති මේ බින් කොහොඹ නෙමෙයි යවතික්තා, එහෙම නැත්නම් කාලමේඝ. ඒ වගේම විද්‍යාත්මක නාමයෙන් කියනවා නම් ඇන්ඩ්‍රොගැපිස් පෙනිකුලාටා කියන ශාකය බින් කොහොඹ නෙවෙයි. නමුත් ලංකාවේ බින් කොහොඹ, හීම් බින් කොහොඹ ආදී ව්‍යාහාරිකව භාවිතා වෙනවා. එතකොට ඔබ අවබෝධය තියාගන්න ඕනේ මේ බින් කොහොඹ නෙමෙයි. බින් කොහොඹ කියන්නේ වෙනම ශාකයක්. අපි ඉදිරියේදී කතා කරමු. මම වීඩියෝ එකක් අරන් එන්නම් බින් කොහොඹ සම්බන්ධයෙන්. ඉතින් මේ ශාකය තමයි අපේ ඔසුව පිණිස ගන්නේ. සහෘදයනි, මේ ශාකය සහ මුලින්ම අරගන්නවා. සහ මුලින්ම කියන්නේ උදුරලා මුලත් එක්කම සම්පූර්ණ ශාකයම අරගෙන පිරිසිදු කරලා මේ ශාකය අපි ගලේ අඹරනවා. දෙහි ඇඹුලින් අඹරනවා. අඹරලා දෙහි ගෙඩියක් ප්‍රමාණයේ තරමට ගුලියක්. එතකොට එක ගහක් මදි නම් තව ගස් කිහිපයක්ම අරගෙන හොඳට අඹරලා, මතක තියාගන්න මේ ඔසු හදනකොට හොඳට ඇඹරෙන්න ඕන. දෙහි ඇඹුල් දාලා අඹරලා අර හදාගත්ත ගුලිය තමයි දෂ්ටමුඛයේ පෑදුවට පස්සේ තියන්නේ. බෙහෙත් හොඳට අඹරනවා වගේම තමයි ඒ බෙහෙත් ඇඹරීමට ගන්නට කලින් අපි ගන්න ඖෂධය ඊ타ත්ම වමනාවෙන් පිරිසිදු කරන්න ඕන. පසෙන් ගරව ගත්තාම මුල් වල තියෙන පස් සියල්ලක්ම සේදෙන පරිදි, ඊළඟට අපි ශාකය ගත්තාම ශාකයේ කොළවල යටිපැත්ත බලන්න ඕනේ. සත්තු ඉන්නවද, මකුණු හොටු තියෙනවද, දිලීර ආසාදන, ඒ වගේම ඉදුණු කොළහක් කරලා, ඒ වගේම වකුටු උණ, පළුදුණ කොළහක් කරලා, මේ වගේ මේ අපි ගන්න ඔසුව ඊ타ත්ම පිරිසුදුව ගන්නටත් අපි වග බලා ගන්නට ඕනි. ඉතින් එහෙම අරගෙන බෙහෙත හදාගත්තාම මේ ඖෂධයේ උචිතයි සර්ප දෂ්ටනයකට ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කරන්න. ඒ වගේම මම ඔබට මතක් කරනවා මේ ප්‍රතිකාරය සිද්ධ කරනකොට
අපේ ගුරුකුලවල කියලා තියෙනවා මේකටම කෙමක් එකතු කරගන්න කියලා. අපි දන්නවා කෙම කියන්නේ කතා නොකර කරන කටයුතුනේ. ඉතින් මේ ප්‍රතිකාරය කරනකොට ඖෂධ පැලෑටිය ගලව ගන්න අවස්ථාවේ පටන් ඖෂධය සකසා රෝගියාට ප්‍රතිකාර කරන තුරු කාලය තුල කිසිවෙක් එක කතා නොකොට මේ වැඩපිළිවෙල කෙමක් හැටියට කරන්න පුළුවන් නම් එහි වඩාත් ප්‍රතිඵල ලැබෙනවා කියලා දක්වලා තියෙනවා. මමත් බොහෝ අවස්ථාවලදී ඒ ආදී වශයෙන් කරනවා. මම ඇත්තටම එහි විශාල වෙනසක් ලොකු ප්‍රගතියකුත් අත්දැකලා තියෙනවා. ඉතින් ඔබට ඒ කෙම් ක්‍රමයක් මේටම එකතු කරගන්නට හැකියාව තියෙනවා. මේ ශාකය සහෘදයනි වර්තමාන ලෝකයේ බොහෝ විට බොහෝ අවස්ථාවලදී විද්‍යාත්මකව පරීක්ෂණයට ලක්වන ශාකයක්. ඒ වගේම නොයෙක් වෛද්‍ය ක්‍රම සඳහා උපදානයක් වශයෙන් ලබා ගන්න ශාකයක්. ඒ වගේම වත්මන් විද්‍යාත්මක පරීක්ෂණ වලින් සනාථ වෙලා තියෙනවා මේ ශාකය තුල විශේෂ රසායනික සංයුතීන් තියෙනවා. ඒ වගේම ඊ타ත්ම වැදගත් ශාකයක් කියන එක. බලන්න මේ ශාකය පිළිබඳව ලියවිලා තියෙන පොත්පත් වලින් කිහිපයක්. පොත් පත්‍රිකා සංග්‍රහ විශාල ප්‍රමාණයක් තියෙනවා. නිකමට ඔබට දැක ගන්න කිහිපයක් මම පළ කරනවා බලන්න. මේ ශාකයේ විශේෂත්වය ඔබට වටහා ගන්න පුළුවන් මේ ලියවිලා තියෙන පොත්පත් දිහා බැලුවාම. ඒ වගේම මේ තියෙන්නේ මේ ශාකය සම්බන්ධයෙන් කරපු පරීක්ෂණ පත්‍රිකා පරීක්ෂණ ගණනාවක් කරලා තියෙනවා. මේ කිහිපයක් විතරයි. හොඳයි. එතකොට ඔබට වැටහෙනවා ඇති මේ නිකන් අත්බෙහෙතක් නෙමෙයි. මේ ශාකය සායනිකව පරීක්ෂණයට භාජනය වෙන ශාකයක් උණ ශාකයක්. ඒ වගේම වර්තමාන ලෝකයේ තුල මේ දේශීය චිකිත්සාවේදී පමණක් නෙමෙයි හෝමියෝපති බටහිර ආදී වෛද්‍ය ක්‍රම ගණනාවක ප්‍රතිකාර සකස් කිරීම සඳහා ප්‍රයෝජනයක් වෙන ශාකයක්. මම විශ්වාස කරනවා මේ පැලෑටිය සම්බන්ධවත් ඒ වගේම අපි කතා කරමු මාතෘකාව සම්බන්ධවත් ගෝනසුපත්තේ ගරුඩාදී සපුන්ගේ විසට ප්‍රතිකාර පිළිබඳව අපි කතා කළේ. මම හිතනවා ඔබට වැටහෙන්නට ඇති. නොවැටහෙන තැනක් ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න අදහසක් පළ කරන්න. හැකි හැම අවස්ථාවකදීම ඔබට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියටත් මේ සර්ප විෂ සම්බන්ධයෙන් විෂ වේදකමෙහි බොහෝ තැන් ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසාවෙන් ඔබට අවශ්‍යයි දැනගැනීමට උවමනාවක් තියෙන කාණ්ඩයන් සම්බන්ධයෙන් සර්පයන් සර්ප විෂ සම්බන්ධයෙන් දැනගන්න උවමනාවක් තියෙන දේවල් පහලින් දක්වන්න. අපි එතකොට ඒ කරන වැඩසටහනේ ඔබගේ වැඩි ඉල්ලීම තියෙන දේවල් පිළිබඳව අවධානය යොමු කරලා ඉක්මනටම මේ වැඩසටහන ඔබත් එක්ක බෙදා ගන්න සූදානම් වෙනවා. එහෙනම් අදට අපේ මේ වැඩසටහන අපි නිමා කරමු. බොහෝමත්ම ස්තුතියි මෙතෙක් වෙලා රැඳිලා ඉඳපු සහෘද ඔබ හැම දිනාටම. ඒ වගේම අපි ඉදිරියටත් සර්ප විෂ වේදකම පිළිබඳව ඒ වගේම මෙවන් ඖෂධ අත්බෙහෙත් සම්බන්ධව නිරන්තරයෙන් ඔබ දැනුවත් කරන්න ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් රැඳිලා ඉන්න කියන පණිවිඩයත් මතක් කරමින් හැම දිනාටම තෙරුවන් සරණයි නිරෝගී සම්පත වේවායි ප්‍රාර්ථනා කරනවා.